මේ පේනානේ අපේ ශේතිප බයන හැටි. කකුල් දෙක තද කරන් යන්නේ. ඊළ ශහන්ට අමාරුයි. දැන් එයා කැමති නෑ. මම යන්න. එයාට ඕන ඇවිදින්න. එයා බලන්නේ ඇවිදින්න. ප්‍රශ්න තියෙන්නේ අපිට ඇවිදින්න දාන කරන්නේ එයා දුවනවා මේ පාරවල වාහන එනවනේ එකපාර කඩාගෙන. ඒකයි අනිත් එක එයාට ඕන දිහා එයා දුවන්නේ හොයාගන්න බෑ ඊට පස්සේ කොහෙද ගියේ කියලා. ඔව්. මේ චිත්‍ර මොනවා වලින්ද හදලා තින්නේ? ස්ටිකර් වලින්ද? ස්ටිකර් නේ. මොනාලිසා. අපිත් එක කලවනවද? අලවන්න. ඒක නම් කොහෙන් කියලා හොයන්න දැල කියලා හිතා ගන්න බෑ. අලෝලා. මේ ස්ට්‍රැචු මේව කඩය සුවනිය කඩයක් තියෙනවා. අර වාහනේත් ගන්න. ළඟට ගිහින් අරන් එන්නද? මෙතනින් එන්න මෙතනින් එද්දි ගන්න මේ ස්ටිකර් යලෝන එක ගන්න. නමුන් අරව කන්නේ. මොනවාද? කෙල්ල කෙල්ල දෙන්නයි. ක්‍රේප්ස්. අපි අලවනවා අපේ ලෝගෝ එක මේ තියෙන්නේ. ඔන්න අලවනවා. මෙන්න මෙතන බෙල්ජියම් බ්‍රසල්ස් වල. ලංකාවේ කොඩිය ඉතාලියේ කොඩිය අපේ ලෝගෝ එක. අරක පෙන්නන්නද? සෝනි එකක් බලලා නේද? සෝනි එකක් ගන්නත් ඕන. ඊට කලින් වාහනේ පෙන්නන එක මේ හාටට තියෙන අර අපි බලන්න ඕන එකත් ඔතනමයි තියෙන්නේ. ගන්න ඕන. එකක් තුනයිද? එකක් ගත්තා නම් ඇති අපිට. නෑ අරయ్యා. ආයේ අම්මෝ. ලස්සනම වාහනයක් තියෙනවා මේ. ආවෙකේ. චූමාක් එක තියෙනවා කිව්වේ. ඒක තමයි ප්‍රසිද්ධ ඒකයි ඒ. ඒකේ කට්ටියක් එන්නේ ඉඳ අපි බෙල්ජියම් උත් තියෙනවා මේක වීඩියෝ කරන්නේ මම හිතන්නේ අපිටත් ඕන මේක රවුමක් කරන්න පුළුවන් ඒක ගයිඩ් කෙනෙක් ඉඳන් ඔක්කොම විස්තර කරනවා. ඒක නෑනේ. ඒකේ සිටි ටුවර් එකක් ගියා නම් හොඳයි කියලා හිතෙනවා. බෙල්ජියම් පයින් ගාර්ඩනට රෙඩි ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. අපි දැන් යනවා ෆ්‍රිජ් එක ගලවන්න මැග්නට් එකක් ගන්න. තිල්නේ තෝරනවා. ෂාන් මේ ඔක්කොම තියෙන එකක් ගමුද? හා මේ තියෙන මැග්නට්. එතන ඔක්කොම තියෙන ඒවා තියෙනවා. නැත්තම් මේකක් ගත්තොත් එකයිනේ. බ්‍රසල්ස් බෙල්ජියම් කියලා දෙකම තියෙනවානේ. හරි. එහෙනම් මැග්නට් එකක් කරන් අපි එන්න. මේ ඔන්න තව එකක් යනවා ඒ වගේ ගෑනු කෙනෙක් කියලා යන්නේ. ඔබ ඡන්දේ කි? ඉතින් මේ තියන්නේ බ්‍රසල්ස් වල තවත් ප්‍රසිද්ධම ස්ටැචු එකක්. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා චූ කරන බල්ලා. දැන් මෙතන ඉන්නවා චූ කරන කොල්ලා. මේක ලෝක ප්‍රසිද්ධ ස්ටැචු එකක්. අපිත් එතන ෆොටෝ එකක් ගහගෙන ඉන්න. මෙන්න මෙතනත් මේ ප්‍රසිද්ධම තැනක් තමයි. මෙන්න මේ බයිසිකල් දෙල් වල තියෙන. හැබැයි මේකේ විශේෂත්වයක් නම් සඳහන් වෙන්නේ නැහැ කොහොමද නේ? ඒ වුණාට මෙතනත් හරි ප්‍රසිද්ධයි මේ බ්‍රසල්ස් වල. පාට බයිසිකල් බිත්ති එල්ලලා තමයි මේකේ ඩිසයින් එක හදලා තියෙන්නේ. මේ සමයකට දම් පාට මල් වලින් ලස්සන පාරක් සරසලා තියෙනවා. අපි එන හින්දාමද කොහෙද? ඉතින් මේක තියෙන්නේ මෙන්න මේ ස්ටැචු එක ඉස්සරහම තමයි. එතනට එන කෙනෙකුට පුළුවන් මෙන්න මෙතන ඉඳලා ෆොටෝ එකක් ගන්න. අපිත් එහෙනම් ෆොටෝ එකක් අරන් එන්න. අනිත් පැත්ත අරවල නැරන්දි. මේ ප්‍රසිද්ධ අල ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. අල ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් චොක්ලට් වල බියර්. ඒ කියන්නේ මෙන්න මේවට.
ඒවට තමයි ප්‍රසිද්ධම. තව චොක්ලට් තිබුණා. ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන මෙතන. මෙතන තියෙනවා බෆල්ස්. බෆල්ස් තියෙනවා මෙතන. ඇතුලේ තියෙනවා. අපි දැන් මොන හරි try කරලා බලමු. නේද? මෙතන චොක්ලට් මියුසියම් එක. මෙතන තියෙනවා චොක්ලට් මියුසියම් එකක්. තියෙනවලු අපේ ගයිඩ් නෝනා තමයි අපිට කියන්නේ. යනවද බලන්න? ගයිඩ් නෝනා තමයි කියන්නේ. චොක්ලට් මියුසියම් එකක් තියෙනවා යනවද බලන්න? සල්ලි ගෙවන්න ඕනද? අයියෝ. බලලා එන්න ගිහිල්ලා. එහෙනම් අපි බලමු වීඩියෝ කරන්න දෙනවද කියලා ඉස්සෙල්ලා. මේක ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරන්න දෙනවා නම් වීඩියෝ ගන්නවා. ආ? චොක්ලට් මියුසියම් එක වහලා. මියුසියම් එක වහලා කොහොමත් ඒ බලන්න පොඩි වීඩියෝ කරන්න කමට. දෙන්නේ නැහැලු. ඒ ඉඳ ඒක අස්සර ගියත් තේරුමකුත් නැති වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ඕ වාව්ද පුතා. දැක්කද ස්නේක් කෙනෙක් හිටියා? ආ? අපිට මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙච්ච සීන් එකක් තියෙනවනේ පොඩි. Yes, yes, what do you want? French fries? French fries? 11.90යි. Okay. බොක්ස් 5ම. ත්‍යාග ගහන්නේ. මෙන්න මෙතන අපි මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට මේ ටින්ටින් නෑ අපි එතනට ගිහිල්ලා පෙන්නන්න. මෙතන ඉන්න ෆොටෝ ගහන කෙනෙක්. අපිව දැන් ෆොටෝ ගැහුවා. ඔව් යූරෝ 2ක් දුන්නාම අපි දානවා පත්තරේට. මේ තින්නේ ඔයාලා තාවොත් අනිවාර්යෙන් ගහගන්න. ඒක black and white දෙන්නේ ඒ උනාට ටික වටිනවා. මෙමරි එකක් විදිහට වටිනවා ඉතින්. ඉතින් මෙතනට පේනවා මේ අන්න අර ටින්ටින්ගේ කැප්ටන් හැඩොක්. Have YouTube? Bonjour. Bonjour, ça va? For YouTube? I'm a photographer. ඔව් මම දැන් බලන්න ආපු එක පව් කරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින්. වාව්. ශේතිවත් තරංග ආපහු යන්න අමාරුයි එතනට. ගොඩක් දුර නෙමෙයි. ඔයාලා දකින්න නැතිනේ. ඒ වගේද මේක? ඒ වගේද මේක? මේක තමයි දැන් බලන්න ආවේ. මේක මොකද්ද? මේක ඇවිල්ලා ග්‍රෑන්ඩ් ප්ලේස්. නෑ මං හිතන්නේ කියන්නේ මේක නෙමෙයි. ඔයා කියන්නේ අර ඉස්සරහා එක. Why මේ baby? පැත්තට තියන්නේ. Give me. අපි මේ ශේතිද්ද නෙමෙයි කඩෙන් කතා කරන්නේ අපි පොස්සින්ද. නැතුව මේ අකරතැබ්බයක් නෙමෙයි. Do you want french fries? Okay. මේ බෑග් එකට දාන්න. ඔයාලා කනවද? අපි යනවා දැන් french fries ගන්න. ශේති බබාට french fries ඕනද? පොඩ්ඩක් ගිහිල්ලා බලලා වීඩියෝ පාරක් දාලා මෙන්න මේ අල තමයි හදලා දෙන්නේ. අල જાති තියෙනවා. අයිස් දාලානේ තියෙන්නේ. අනේ. මම හිතන්නේ මේ ඩිස්ප්ලේ දාපුවා. අර තියෙන්නේ හදපු ඒවා. එහෙනම් අපි අරගෙන එළියට යන්න. එතෙන්ටලා ඉන්න ඔයා නැත්තම් ගේනවා. අයියා නෙමෙයි එනවා. හොඳ අයියා. අර නාගේ හුටමට අයියලු. පව්වානේ. ඉතින් අපිට ඕකේ. Thank you. Oh. Thank you. ¿Recuerdas mi nombre? Jesús. Dedícate අපි මෙතනට වෙලා ඉමු පුතේ. එනවා මම එනවා. a que aumentó la cabeza y la අපි අර ඉන්න මම්ම. අපි ගත්තා french fries. ගත්තා පුතා අයියා. යූරෝ 8.
දයියා පිඹල මේ කන්න. සෝස් එකත් එක්ක මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් චුට්ට යුරෝ 8ක්. දයියා අම්මා එකනේ කිව්වේ. නෝක තමයි තාත්තේ. අර දෙන්නත් ගියා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගන්න. අපි දැන් යන්නේ අන්න අරක බලන්න. අර තියෙන්නේ. නෝක බලන්න තමයි යන්නේ. ෂෝට් වීඩියෝ ගන්න විදියක් නැහැ. මගේ ෆෝන් එකේ මෙමරි ෆුල්. මගේ කෙන් ගන්න ඉතින්. වගේ චාර්ජරයට ගන්න දෙන්නේ බැටරියත් එක්ක මට මෑත් එක්ක අමාරුයි ගන්න. කමන්න දැන් පුළුවන් තරම ගමු. මගේ පිටේ ඉන්නවනේ මීමැස් එක්ක වහලා මේ. මේ පොඩි මීමැස් එක්ක වහලා ඉන්නවනේ. මේ මීමැස්සත් එක්ක වීඩියෝ ගන්න අමාරුයි. කොහොම තාත්තිගේ සන්ග්ලාස් දෙක? ඉන්න පුතා දයියා. ආපු ඒක හැට දාන්න බෑ. මේ අපි අද සතියේ දවසක ඇවිල්ලා ඕ දියෝ. ඔන්න බලන්න ඉන්න සෙනඟ කොහොමද කියලා මේ. පේනවනේ. සතියාන්තක මං හිතන්නේ ආව තැඟිල්ලක්වත් ගහන්න ඉඩක් හම්බෙන්නේ නැහැ අපිට. වෙලාවට සතියේ දවසක ආවේ. අපිට වෙලාවට ඉස්කෝලේ නිවාඩු දෙනවා වගේ අගෝස්තු නිවාඩු දෙන්නේ අපිට නේ. ප්‍රශ්නේ නේ. ඉතින් අපේ දවස් 10ක නිවාඩුවේ ප්‍රශ්නේ. අපි ආවේ යුරෝපේ වටේ රස්තියාදුවේ. අන්තිම දවස් කීපය. අන්තිම දවස් කීපය. දැන් අපි අද සහ හෙට ඉන්නවා බෙල්ජියම්. ඊට පස්සේ අනිද්දා ලක්සම්බර්ග් දවස ගත කරලා අපි පිටත් වෙනවා අපහු ඉතාලිය බලා යන්නේ අපි ජර්මනියට යනවා. ජර්මනිය කරයක් ගත කරනවා. මොකද දවස් දෙකක් යනවා අපිට යන්න වාහන වල හිමිදුමිට යන්න බෑ. ටෙන්ට් තියෙන ඉඳ හයියෙන් එලවන්නත් බෑ. ඒ නිසා පියානෝ කන්න. අපි ඒ විස්තර ඉස්සරහට කියන්නම්. අපි දැන් ඉන්නේ බෙල්ජියම්. පොඩ්ඩක් ඉන්න. බෙල්ජියම් ගැන කතා දයියා පිඹල කන්න. අර පැත්තක් එවුවා කටේ. පිඹල අපි දැන් ඉන්නේ බෙල්ජියම් බ්‍රසල්ස් වල. මේ ඉන්න ෂේති. ෂේතිව පත්තරේ දාලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා සුරෝමක් දේශතුමාගේ ටෝස්ට් එක නම් 10යිද? බලත් ගත්ත අපි ගත්ත එකමද? ඒක කළු පාටින් තියෙන්නේ. පිත්තලෙන් හදපු එකක්. ඒක හැමෝම අත ගාලා අත ගාන තැන් ටික විතරක් පොලිෂ් කරලා වගේ කහ පාටට දෙවිසෙනවා. ඉතින් විතර කට්ටිය ෆොටෝ ගහන නිසා අපි එතන ළඟට යන්නේ නැහැ. පියාත් ඉඳලා ඔන්න විස්තරේ කිව්වා. වාව් මේක දැන්නේ දැක්කේ. අර ඉන්නවා මම්මා. ලස්සන ඇවිල්ලා බලන්නකෝ. අර ඉන්න පුතේ මම්මා. මේ බලන්න මෙතන ලස්සන. වාව්. මේ බලන්න පුතා මේ. වගේ. මේ බලන්න. ලස්සන. මේ අර කි ලස්සන. ඒක නෙන්නම් මෙතනට ආම කෝක ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ බලන්න. මේ ඔක්කොම එක වගේ. නිකන් අර ෆිල්ම් එක මේකකට ගියා ඒක වගේ. නෙන්නම් මම එකපාර නිකන් කන්ෆියුස් වෙනවා කොයි එකද වීඩියෝ කරන්න ඕනේ කියලා. මෙයාසන් අලක් කවනවා. ඒක බෑනේ අලේක නිවෙනවනේ. අල නිවෙන්න ඉස්සලා කන්නත් එව. ඉතින් අපේ අලේක. ඉතින් අලේකත් එක්ක මෙන්න මේ ලස්සන මේ ඒරියා එක. පිස්සුවක්. මේක පිස්සුවක් නෙවෙයි. මේක නම් බලන්න ඕන තැනක්. මේ බලන්න මේ. මේක අපි එහා පැත්තට ගිහින් පෙන්නන්න මෙතනට වැඩි ලස්සනට එතන පේන්නේ. මේක අපි දැක්ක ඈතට. අපි මේ කම්පියුටර් වෙලා ඉන්නේ කොයි එකද ඔයාලට පෙන්වන්නේ කියලා. නේද? මේක මේ අපි වීඩියෝ එක නවත්තන්න මේක ඇවිල්ලා කැමරාවෙන් බලනවට වැඩිය ඇස් දෙකෙන්ම බලන්න ඕන තරම්. ෂෝට් වීඩියෝ ටිකක් ගන්න ඔයා. ෂෝට් වීඩියෝ ගන්න බෑ. ඇයි මගේ ෆෝන් එකෙන් ගන්න.
ආ පුතා